මානව සමාජයේ සංස්කෘතිය ඉතාම බරපතලයි. මේ ලෝකයේ සියලු සතුන් අතර මිනිසාට විතරක්ම අදාළ වැඩ කටයුතු තියෙන්නේ 3-4ක් අපේ හාමුදුරුවෝ. ඇත්තටම 3-4ක්. අනිත් ඔක්කොම වෙන වෙන ආකෘති වලින් හරි ඒ අය කරන්නේ. එකක් තමයි මේ ලෝකයේ සියලු සතුන් අතර සිනහව පළ කළ හැකි මිනිසාට පමණයි. ලෝකෙ වෙන කිසි සතෙක්ට හිනා වෙන්නේ නැහැ. මේ ලෝකයේ සත්ව ධන වර්ග දහස් ගණනක අතරේ තමන්ගේ ශරීරයේ ඍජුව හිටගන්න ඍජුව සිටිනාසේ කෙලින් හිටගන්න පුළුවන් මේ මුළු ලෝකෙම මිනිසාට විතරයි. මතකය තාර්කිකව අතීතයට අරගෙන යන්න පුළුවන් මේ විශ්වයේ සියලු සත්වයන් අතරින් මිනිසාට විතරයි. ඊළඟ කාරණාවයි මෙතනට වැදගත් සාධාරණ ඒ සියලු සත්ව ගණ අතර සංස්කෘතික ජීවිතයක් තියෙන්නේ මිනිසාට පමණයි. ඔබ දිවි හිමියෙන් සොරකින ඉතාම ආදරෙන් රැක බලා ගන්න සහතත් මේ මොහොතේ මේ කතා කරන මේ පෙළ බෙදකම අපේ සංස්කෘතික කොටස. අපේ ඔලොවුවේ නැතිතුමා මේකේ ආරම්භය ගැන හරි ලස්සන නිර්වීත පැහැදිලි කිරීමක් කරා. අපේ දේශකතුමා හරි වටිනා කමවසක් කිව්වා. මම මේක තේරුම් ගන්න මේ වගේ දැනගන්න. ලංකාවේ බටහිර වෛද්‍ය විද්‍යාව ස්ථාපිත වෙන්නේ කොයි කාලෙද? පෘතුගීසි එනවා 1505. පෘතුගීසි පාලනයේ පවතිනවා 1505 ඉඳලා 1658 වෙනකම්. මේ තමයි බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රාථමික ආරම්භක අවධිය. කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයේ පැමිණීමක් ලොකුවට සිදු වෙන්නේ නැහැ. යම් මට්ටමකට මෙතන ඉඳලා පටන් ගන්නවා. ලන්දේසියනවා 1658 පස්සේ 50 අග ඒගොල්ලෝ ඉන්නවා 1796 වෙනකම්. මේ තමයි බටහිර වෛද්‍ය ක්‍රමේ මෙරට බටහිර වෛද්‍ය විද්‍යාවේ විද්‍යාලය. මේ අපේ තිස්සරගොඩ සිංහ සහෝදරලාගේ පැත්තේ ගාල් විශ්වවිද්‍යාලයක් හදනවා. මැනාවල් හොස්පිටල් එකක් තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයක් තියෙනවා. ලන්දේසියේ යාපනයේ විශ්වවිද්‍යාලයක් පටන් ගත්තා. එතනින් පසු මේක විධිමත්ව ස්ථාපිත වෙනවා 796න් පස්සේ එතෙන් සිට ආරම්භ වෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමය. ලන්දේසි කාලයේදී එයාලා ප්‍රතිකාර කළේ ප්‍රධාන ජන කොටස් තුනකට. එකක් හමුදාව, අනික නාවික කටයුතු වලට සම්බන්ධ වෙන අය, අනික එරටින් මෙරට පැමිණි ලන්දේසි. හැබැයි බ්‍රිතාන්‍ය කාලයේ මේක දීර්ඝව්‍යාප්ත වෙනවා. මගේ තේරුම් ගැනීම 1505 ප්‍රාථමික අවදීනෝ මේක පටන් ගන්න පෙර මිනිස්සු නිරෝගීව ඉපදුනා, කෑවබිව්වා, ජීවත් වුණා, ලෙඩ වෙන්නේ නැති, ලෙඩ වෙලා හොඳ වෙන්නේ නැති. මේක ස්වභාවිකව සිද්ධ වුණා නෙවෙයි. එහෙනම් නිශ්චිතයි 1505 ආරම්භලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේදී දීර්ඝව්‍යාප්තව විධිමත්ව ස්ථාපිත වෙන බටහිර වෛද්‍ය ක්‍රමයේ පැමිණෙන්නට පෙර මේ රටේ ඉතාම ශක්ති සම්පන්න දියුණු ජාතියක් ජීවත් වුණා. ඒ තත්ත්වය තුළින්ම පැහැදිලි ඉතාම විධිමත් වෛද්‍ය ක්‍රමයක් අපේ ජන සමාජය තුළ ඉතා බලවත් ලෙස ස්ථාපිත වෙලා තිබුණා කියන එක. දැන් ආලාහන පිරිවෙනේ කතාව උතුමත් මතක් කරා. හරි ලස්සනයි. ආලාහන පිරිවෙන මම හිතන්නේ අහන්න ආලාහන කියන්නේ එතන මේ ආදාහන කටයුතු දෙක කොහොම සමස්ත භික්ෂු ජීවිතේ අදාළ හැමදේම සිදු වීම කියන අර්ථය වෙන්නේ නැහැ. මේ ගොඩනැගිලේ ඉහළ මාලය තමයි ශල්‍යයාගාරයේ තියෙන්නේ. දැන් මට නිතර පේන වැඩි වෙනම පේන හොස්පිටල් එක තලවතු උඩ හේමස් එක තර්ඩ් ෆ්ලෝර් එකේ තමයි තියටර් එක තියෙන්නේ. නූතන වෛද්‍ය විද්‍යාව පිළිගන්නේ මහා උඩුමහල්.
මේ ආලාහන පිළිවෙලේ 987 කරන පුරාවිද්‍යාත්මක කැණීමේදී වාග්ගත් උපකරණ පිළිබඳ කතාව මම කියවලා තියෙනවා ප්‍රොෆෙසර් අර්ජුන අලුයාගේ විස්තර පක්ෂ. ලෝකයේ විමතියට පත් වෙනවා. ඒකේ හමු වෙන එක මොට කියන්නේ තුඩ මොට වෙච්ච කතුරා. ඇයි තුඩ දියුණු නැති කතුරා ශරීර අභ්‍යන්තරයේ ශරීරය විවෘත කළාම අභ්‍යන්තර අවයව ඒක කරන්නේ. මේ උපකරණ ආකෘතිය පාවිච්චි කරනවා. ඒකම තුඩ දියුණු කතුර. අද අපි මේ ගෝස් කපන කතුර එතන ඒ විදිහට. එතන තමයි සුවිශේෂී උපකරණයක් ඉතාම සියුම් තරාදි දන්නක් වෙන උපකරණයක්. මහාචාර්යචනල් විහාරයේ පැහැදිලි කිරීම තමයි මේ ශල්‍ය කර්මයේ පෙර සිහි මුර්ජා කිරීම පිළිබඳව දෙන ඖෂධ මාත්‍රාව තමයි අඩුම ඖෂධ මාත්‍රාව. ඒ තරම් සියුම් ඖෂධ මාත්‍රාව කිරා ගැනීම සඳහා පාවිච්චි කර එකක් පිළිගන්නේ. කියන්නේ මහා පරාක්‍රම බාහුව රජුගේ කාලෙත් සිහි නැති කළ ඔපරේෂන් කරපු ප්‍රොඩක්ට් එක. 247 දී ලෝකේ පළවෙනි ස්පිරිතාලේ මිහින්තලා පාමුල දේවානන්ද තිස්සරජුගේ කාර්යය හදන්නේ. සමහරව හිතනවා බුද්ධදාස රජුගේ කතාවේ කැකිල්ල රජුගේ කතාවල වගේ කල්පිතයක් කියලා. දැන් බුද්ධදාස රජු සැබෑ රාජාවගේ राज्य करो पालन बुद्धदास रजु एक राजावली में दरो तीन साथे होतो महासेन रजु रमी पस्से यागे पुता कित्सरी मेमान के पस्से केवल चित्तलिस यागे पसो තමයි බුද්ධදාස. නැත්නම් සමහර වෙලාවට බුද්ධදාස මේ කැකිලි රජු වගේ හදපු කතාවක්. බුද්ධදාස රජු ලංකාවේ රාජ්‍යත්වය සහ හෙළ වෙදකමේ බරපතල බැඳීම සංකේතවත් කරනවා. මොකද මෙතුමා කිව්වාගේ මේ රාජ්‍යයයි මේ අදාළ ශේෂ්ත්‍රයේ අතර සම්බන්ධයක ඕමනාව අත්‍යවශ්‍යයි. ඒක එක්තරා රැකවරණයක් ආරක්ෂාවක් විතරක් නෙවෙයි. ඒ අදාළ ශේෂ්ත්‍රය දියුණු කර ගැනීම සඳහා වන විධාන වැදගත් ප්‍රවේශයක් වෙනවා. මේ ශේෂ්ත්‍රයේ අනාගතය තමයි වැදගත් වන්නේ. අතීතේ කොයිතරම් ලස්සනවත් තේරෙන්නේ නැහැ. වර්තමානය සහ අනාගතය අනතුරුදායක නම් ඕනෑම ශේෂ්ත්‍රයක. මගේ කතාව පටන් ගත්තේම මම ඔබ පිළිබඳ නිරීක්ෂකයෙක් කියන තැනින්. ඒ නිසා මට මේ යෝජනාව කරන්න අයිතියක් තියෙනවා කියලා මම හිතනවා. ලංකාවේ සමාජය ව්‍යවසායිකත්වයේ වැරදිලා තේරුම් ගත්ත සමාජයක්. ඔබ මම බලපුවම පැරණි චිත්‍රපටයකම ගමේ ඉන්න මොදලාලි සතුරෙක් විදියට අපි ඔබට දුන්නේ. අපි කියවපු නවකතා රසක ව්‍යවසායකයා සල්ලි තියෙන මිනිහා මුදල් උපයන්නා සතුරෙක් ලෙස ඍජු හොවීමෙන් අපේ මනසේ යොදා ගන්න උත්සාහ කරනවා. හැබැයි ඕනෑම ශේෂ්ත්‍රයක ආර්ථික පදනම විධිමත් නොවුණොත් අවසානයේ වෙන්නේ ඒ විනාශ වීම. දැන් අපි මාතින්න කාලේ අපි හදපු එක තර්කයක් තමයි ලක්ෂ්මී සරස්වතී දෙන්නට වෙන්න පුළුවන් මාධ්‍ය තලයක් අපි නිර්මාණය කරගත යුතුයි. ලක්ෂ්මී විතරක් ඉඳලා වැඩක් නෑ. සරස්වතී විතරක් ඉඳලා වැඩක් නෑ. පැවැත්ම තියෙන්නේ අනේතන. ඒ නිසා මේ තුල තියෙන පැවැත්මට අදාළ වෙන්නේ ඊළඟ පරම්පරාව එන්නක හේතු මොනවද? එකක් පෙරදේශයේ සඳහන් කළ ඉතාම වැදගත් දෙයක් මේ දැනුම් පද්ධතිය පවරා දීම මතින් අපි ඉන්නේ
හොඳ තැනක නෙවෙයි. ලෝකයේ දැනුමට හිමි අධිකාරී බලය නූතන ඩිජිටල් සමාජය විසින් අවසන් කරලා තියෙනවා. අද කෙනෙක්ට සංගීත භාණ්ඩයක් කිසියම් සංගීත භාණ්ඩයක් වයන්න ඉගෙන ගන්න උවමනා නම් ඊට අදාළ අයන්නේ සිට අවසානයේ දක්වා සියල්ල අන්තර්ජාලයෙන් ඉගෙන ගන්න පුළුවන්. ඊට පෙර එකී උපකරණයේ වයන්න දන්නා සතුව ඒ දැනුමට අදාළ අධිකාරී බලය ඒකාධිකාරී බලයක් විදිහට එක තැනක හිරවලා අද ඒක අවසන්. හැබැයි සමහර සාම්ප්‍රදායික මෙවැනි විද්වත් විෂයන් වල ඒ අධිකාරී බලය තවම යම් සීමිත තැන්වල කේන්ද්‍රගත වෙලා තියෙනවා. අවම වශයෙන් පරම්පරා ක්‍රමයට හෝ එකී දැනුම් පද්ධතිය පවරා දෙනවා නම් තමයි මේ පැවැත්ම තියෙන්නේ. පරම්පරා මට්ටමින් පවරා දීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ එකී දැනුම් පද්ධතිය සමග මේ පවතින නූතන සමාජයේ ජීවත් වීම පිළිබඳ අරගලයක් ඇති වෙනවද නැද්ද කියන එක මම ඔබට ලස්සන උදාහරණයක් කියන්නම්. වොෂින්ටන් පෝස්ට් වත්පත 2007 හරි අමුතු ලස්සන රිසර්ච් එකක් කළා මිනිස්සුගේ චර්යාවන් පිළිබඳව. ඒගොල්ලෝ තෝරගත්ත ජෝෂුවා බෙල් Google කරලා බලන්න ලෝකේ දැන් ආර්ථිකයන් සහිත ලෝක ප්‍රකට වයින් වාක්‍ය. ජෝෂුවා බෙල් එන ෂෝ එකක් තියෙනවා කියලා ආරංචි වුණා. මිනිස්සු ටිකට් ගන්න පොරටා. එයා එක නගරයකට මේ අවුරුද්ද යවුවොත් ආයි තව මාස ගානකට ඒ නගරෙ වෙන්නේ නැහැ. ජෝෂුවා බෙල් මිලියන 3.5ක් විතර වටිනා වයලින් එකක් එක්ක වොෂින්ටන් පෝස්ට් මේ පරිශ්‍රකයා මේ වයලිනේ වාදනය කරන්න වොෂින්ටන් නුවර මේ සබ්වේදී යන පාරේදී යන මිනිස්සු වැඩිපුරම ගැලසෙන්නේ ඔබේ වයලිනේ වාදනය කරා. විනාඩි 45ක් ආසන්න වශයෙන් මිනිස්සු 1000 ඒ විනාඩි 45 ඇතුළත ඒ වයලින් වාදනය සිදු නිසානේ ගියා. නතර වෙලා වයලින් වාදනය ඇහුවේ 7 දෙනයි. ඊට දින දෙකකට පෙර යාබද රංගශාලාවක ඔහුගේ ෂෝ එකක් තිබ්බා. ටිකට් එක ඩොලර් 100යි. පැය ගානකදී ටිකට් එක බිල්ලා මිනිස්සු ෂෝ එක පොරකාලා බැලුවේ. හැකියාව දැනුම ආස්වාදයේ ඒ කිසිවක් නෙවෙයි වැදගත් වෙලා තිබුණේ මෙතෙන්දී ප්‍රචාරණය. අපි කරන දේ අපි සතු හැකියාව සමාජයට නිවැරදිව ඒත්තු ගැන්වීමකින් තොරව මේ සමාජයේ අප සමග ගොනු වීම කොයිතරම් වටිනවද සිද්ධ වෙන්නේ නැහැ ප්‍රායෝගිකව. නැත්නම් ඊට දවස් දෙකකට පෙර ඩොලර් 100ක් දීලා ටිකට් එක ගත්ත කෙනා පාරේ යද්දි වයින් යනවා දැක්කම මිනිස්සු වැඳ බලන්න බෑ. ඒක වෙන්නේ නැහැ. මම ඔබට ආදරෙන් යෝජනා කරනවා. සියල්ල නීති සම්පාදනය මේ පැත්තෙන් අපට උදව් කරන අය ආයතන පිළිවීම පවතින තත්ත්වයන් වෙනස් කිරීම මේ සියල්ලට පෙර අපි සමග ප්‍රතිකාර ලබන්නන් උපදෙස් ලබන්නන් විදියට මේ සමාජයේ සැලකිය යුතු ප්‍රතිශතයක් මේ හෙළ වෙදකම සමග ගොනු කර ගැනීම සියල්ලට පෙර පළමු සිදුවේ. එම නැත්නම් දැනුම් පද්ධතියක් ලෙස හුදකලා වීම සහ එන්නම මෙහි ප්‍රතිඵල ලබන්නන්ගේ සංඛ්‍යාත්මක තත්ත්වය එන්නම හිණ වෙනවා. අපිට පුළුවන් සමාජයක් වෙනස් කරන්න. කිසියම් අපිට බටහිර වෛද්‍ය විද්‍යාවට ඇබ්බැහි වෙලා ඉන්න සමාජයක් මේ වටිනා
ගුණදායි ඵලදායි දැනුම් පද්ධතියේ ප්‍රතිලාභින් කරවා ගැනීමට මේ පැත්තෙන් පෙළ ගැස්විය හැකිද? මම සහතික වශයෙන් කියනවා මිත්‍රෝනි, මේ සමාජය මතවාදීව වෙනස් කළ හැකි සමාජයක්. මම උදාහරණයක් කියන්නම්. මම ඉස්කෝලේ යන කාලේ 90 මැද වෙනකොට ජනවාරි 2 වෙනිදා මම ඉස්කෝලේ ගියේ බුලත් දුම්කලක් අරගෙන. හාමුදුරුවන්ට වදින්න ගියේ බුලත් අතමත දුම්කලයක් කියලා. බුලත් දුම්කල අතක් එක. ඒ කාලේ කිව්වේ බුලත් දුම්කල දීලා වදිනවා කියලා. කෝ අද බුලත් අතමත තිබුණ දුම්කල මේ සභාවේ ඉන්න මේ වැඩිහිටි මොහොසියල්ද ඔබ තාටහරේ වැඩලා තියෙන්නේ ජීවිතයෙන් වැඩි කොටසක් ඒ කාලේ බුලත් දුම්කල දීලා. මේ දේශීය වෛද්‍ය ක්‍රමයට අදාළ එක්තරා තැනකින් මතයක් හදුනා. දුම්කලය ලෝක සෞඛ්‍ය සංවිධානය මත්ද්‍රව්‍යයක් ලෙස නම් කරපු එක. හෙළ සංස්කෘතිය ඇතුලේ කෙනෙක්ට ගරු කරලා දන ගහලා වදින තැන බුලත් අත පමණක් තිබුණාම ඇති දුම්කලය අවශ්‍ය නැහැ කියලා මතවාදයක් හදුනා. ප්‍රචාරය වුණා. අද කොහේ හරි තැනක බුලත් අත උඩ දුම්කලයක් දීලා ළමයි ඉස්කෝලේ යන දරලා තියෙනවා. මේ දරුවෝ ඉස්කෝලේ යන කාලේ වෙලා තියෙනවා. ඒක හරියද වැරදිද දුම්කලේ තියෙන හොඳ නැද්ද? ඔබට අදහසක් තියෙනවා වෙන්න පුළුවන්. ඒක ගැන මම කියන්නේ නැහැ. දැන් මගේ දිස්ත්‍රික්කයේ බෙල්ලන මහා පන්සලේ නායක හඳුනගන්න බුලත් විතර කරන්නේ විසික. මම කියන්නේ හරියද වැරදිද වෙනස් වෙන්න වෙන්නේ. හැබැයි වෙනස් කළා මේ සමාජය. මම කොතනද වෙන්න හදන්නේ? මම ඔබට යෝජනා කරන්නේ මේ බටහිර ප්‍රතිකාර ක්‍රමයට පමණක් කේන්ද්‍රගත වෙමින් පවතින සමාජය වෙන බේලියකින් පෙළගස්සන්න පුළුවන් කියන දේ උගන්වන්නයි මම ඒක කිව්වේ. මේ ඕතරම් ලංකාවේ මාකටිං උදාහරණයක්. දැන් අපේ පුංචි කාලේදී ගියොත් ඉඳහිට කඩ 50ක් විතර බහු කරද්දී ඉතිසර 61 වෙනි කඩේ විතර යනකොට තියෙනවා හාල් පිටි ඉදියාප්ප පිටිනීම නැති කියලා අපි පොඩි කාලේ. ඇයි ඒ කාලේ ඉදියාප්ප නම් පාන් පිටි. ඒ අතර මිනිස්සු හාල් පිටි වලින් ඉදියාප්ප හදලා දැන්වීමක් ගන්න උනා අපේ කඩේ තියෙන හාල් පිටි ඉදියාප්ප. දැන් මිනෝකට කොහේ හරි තියෙනවද හාල් පිටි ඉදියාප්ප විකිනීම නැද්ද කියලා බෝඩ් එකක් නැහැ. මොකද ඉදියාප්ප නම් දැන් හාල් පිටිම තමයි. හැබැයි අපි පුංචි කාලේ සාලියේ අපි දන්න කාලේ ලා කහපාට පාන් පිටි ඉදියාප්ප හැම ගෙදරම තිබුණේ. මම හරි කෝකද රස කෝකද බැටරි මම කියන්නේ ඇප්පලකින් වෙනස් කරන්න. අපේ ගේ ළඟ කලේ අම්මා කිව්ව හයාමාට නැගිට නැත්තම් පාන් ඉවරයි. හයාමාට කලේ ගිහ නැත්තම් ආයෙ පාන් කන්න වෙන්නේ හෙට උදේ හයාමාට. දැන් නේද? ලංකාවේ මිනිස්සු පැවිදි කරන පාන් ගන්න. ඉස්සර පාන් ගෙඩියේ කියන එක ඔබේ ආහාරය මත විතරමයි. හයාමාට ඉවරයි අපේ ගේ ළඟ කලේ පාන්. අද පැවිදි කරන පාන් තියනවා නේ 24ම පාන් හදනවා සිකුමා. ජූම් පාන් එකක් ගේ ළඟටම එනවා දවසට දෙපාරක්. ඒක ක්‍රමික වෙනස් වෙන්නේ මුලින් උදේට විතරයි. අපේ ගේ ඉඳලා අපි හන්දියට එනෝනේ යාලා හන්දියට. එතුමයි කියන දන්නවා. යාලා හන්දියේ එක්තරා කාලෙක කියනවා හවසට කුණු පාන් නැද කියලා. සමාජය වෙනස් වුණා. මම මේ සරල කාරණා කිපෙලකින් අරගෙන උත්සාහ කරේ. අපි මේ දැනුම් පද්ධතියේ වටිනාකම අපි සාකච්ඡා කරමින් පවත්වා ගැනීම ප්‍රමාණවත් නැහැ. එය භාවිත කරන්නම්, එය අනුගමනය කරන්නම්, ඒ සේවය ලබන්නම් පිළිබඳ ප්‍රජාව ප්‍රායෝගික භූමියේ නිර්මාණය නොවේනම් අවසානයේ බලන්නේ. බණ කියලා වැඩක් නැහැනේ හඳුනි බණ අහන සමාජයක පළමුව followers ලා දාගන්න.
අපි බලමු අපි එකිනෙකා අප සතු දැනුම් අනන්‍යතාවන් වෙත සමාජයේ කොහොමද ආකර්ෂණය කරගන්නේ? එදාට රාජ්‍යයේ කවුරු නායකයෙකු වුණා කවුරු ආණ්ඩු කළා පිටුපාන්න බෑ ඔබේ යෝජනාවට. හේතුව සමාජය ඔබව ෆලෝ කරන්න පටන් අරගෙන ඉවරයි. ඔබට එරෙහිවීම සමානයි සමාජයෙන් භාගයට භාගයක් 150ක වෙනින් ප්‍රජාවක් අයිති කර ගැනීමක් වෙනවා එදාට. ආණ්ඩු තීන්දුව ගන්න මේක මෙහෙම කළොත් කී දෙනෙක් නැති වෙනවා. ඒක නිකන් ජනගහනයෙන් 5%යි 10යි නම් ආණ්ඩු ඒවා ඒ තරම් තහන්නේ නැහැ ප්‍රායෝගිකව. හැබැයි මේ හෙළ වෙදකම භාවිත කරන්න ප්‍රතිකාර ලබන්න සංඛ්‍යාත්මකව මේ සමාජයේ අපි මතු කරගන්න. මම මේ පැහැදිලි කිරීම අවසන් කරන්න හදන්නේ. ඒක අමාරු නෑ. ඩෙන්ගු හැදිලා ජයවර්ධනපුර හොස්පිටල් එකට ගිහිල්ලා ඇඩ්මිට් කරලා පැය දෙක යනකොට අර ගස්ලබු යසබුලේ මොකද සමාජය මම දන්නේ නැහැ ගස්ලබු යස හරිද වැරදිද ඒක වෙන එක. ඒක ඔබ සතු කරනවා. කොවිඩ් කාලේ දුම් අල්ලන මොකක්ද දුම් මුට්ටියක් සමාජ විසින්ම හොයන්න පටන් ගත්තා. එහෙනම් මිනිස්සු මේකට ලෑස්ති. මිනිස්සු උදව් අපේක්ෂා කරමින් ඈතින් ඉන්නවා. අදාළ දැනුම සහිතව ඔබ මෑතින් ඉන්නවා. මේ අතර හිඩසක් තියෙනවා. ආදරණීය සම්භාවනීය සහෝදරයනි. මගේ ආයාචනය මේ වැඩේ හරියට කරගන්නට නම් මෙන්න මේ හිඩස හැකියි ආසන්න මොහොතක මේ හිඩස බිඳුව ළඟට අරගෙන එන්න. එදාට අපිට මේක වඩා ලස්සන විශේෂයක් මේ වඩා ගොඩනගා ගන්න පුළුවන්. බොහොම සන්තෝෂයි ඔබ වහමවන්න ලැබීම ගැන. අපි සාමාන්‍යයෙන් කාට හරි වැඩක් කරගෙන සල්ලි ගෙවනකොට කියන්නේ බිල ගෙවනවා, සල්ලි දෙනවා, ෆී එකක් දෙනවා. හැබැයි අපි දෙන සල්ලියට පඳුරු කියලා කියනවා ජීවිතේ දැන් දෙක තුනක. දෙවියන්ට දෙනවා පඳුරු, ගුරුවරුන්ට දෙනවා පඳුරු, මගේ ගමේ තාම වෙල මහත්තයාට දෙන්නේ පඳුරු. ඔබ පිළිබඳ සමාජයේ ගෞරවය ගැන සැකයක් හිතන්න දෙයක් නෑ. ඔබ පිළිබඳ සමාජයේ ගෞරවය ඔබ අපේක්ෂා කරන මට්ටමින් හෝ ඊට එහා මේ සමාජයේ තාම අපුගේ තද කරගෙන ඉන්නවා. ඒ වටිනාකම ප්‍රායෝගිකව භූමියේ ව්‍යක්ත කිරීම සඳහා වන වැඩපිළිවෙලට අවතීර්ණ වෙමු. ඒකට කොහේ හරි සිතුවිල්ලකින් හරි ඔබට උදව් කරන්න එකක් ලැබුණොත් නොපෙළීලා ඉටු කරනවා කියන පොරොත්තුවයි මගේ අවසාන වචනය. ඔබ සුවය.